අයිබෝන් මම ඩොක්ටර් සචින්ත විජේශ්‍රීවර්ධන පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බහුලතම පිළිකා වර්ගය වන පීරු පිළිකා සම්බන්ධයෙන්. ලංකාවේ වගේම ලෝකයේ බහුලතම පිළිකා වන්නේ පීරු පිළිකාවයි. ඒ වගේම ලංකාවේ කාන්තාවන්ට වැළඳ පිළිකා වලින් 4න් එකකට වැඩි සංඛ්‍යාවක් පීරු පිළිකා. පීරු පිළිකාවල මූලික ලක්ෂණ පීරුවේ ඇතිවන ගැටිත්තක්, ඊට අමතරව පීරු වල හැඩේ වෙනස් වීමක්, තනපුඩුවෙන් ලේ හෝ කුමන ශ්‍රාවයක් පිටවීම, එහෙම නැත්නම් කිහිල් හා ආශ්‍රිත කුද්දටි හඳුනා ගැනීම තමයි අපි බහුල වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණ. පීරු පිළිකා අපි සාමාන්‍යයෙන් බහුල දකින්න ලැබෙන්නේ ලංකාවේ අවුරුදු 50ට වඩා වැඩි කාන්තාවන්. නමුත් අපි දැන් දකිනවා අවුරුදු 30 ගණන් වල කාන්තාවන් අතරත් පීරු පිළිකාව සැලකිය යුතු සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. මූලික රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඔබ පළමුවෙන් සිදු කර යුත්තේ ඔබේ වෛද්‍යවරයා හමුවන්න මැමෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීම මගින් පීරු පිළිකාව හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව එම ගැටිත්තක් අහු වෙනවා නම් එහි බයොප්සි පරීක්ෂණයක් කිරීම මගින් මේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ නැති වුණත් බහුල පිළිකාවක් නිසා අපි රෙකමන්ඩ් කරනවා, අපි සාමාන්‍යයෙන් අවධාරණය කරන්නේ ස්වයං පීරු පරීක්ෂාවක් ඔබට ගෙදරදීම සිදු කරගත හැකි. මාසකට වරක් ඔබගේ ඔසප් වීම සිදු වුණාට පසුව හැම මාසකටම දිනක් ස්වයං පීරු පරීක්ෂාවක් කරගන්න. එමගින් ඔබට කලින් හඳුනා නොගත් ලක්ෂණයක් තියෙනවා නම්, ගැටිත්තක් තියෙනවා නම් ඔබට ඊළඟ පරීක්ෂණ වලට යොමු වෙන්න පුළුවන් ඔබගේ වෛද්‍යවරයා හරහා. ඊට අමතරව මැමෝග්‍රෑම් පරීක්ෂණයක් මගිනුත් අවුරුදු 40ට ඉක්ම වූ කාන්තාවන් සඳහා මෙම ගැටිත්තක් තියෙනවා නම් මූලික අවස්ථාවේ හඳුනාගත හැකියි. පීරු පිළිකාව සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ක්‍රම ලංකාවේ සියලුම ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මූලික අවස්ථාවේ හඳුනාගත්තොත් අපි ශල්‍ය කර්මයක් මගින් එම ගැටිත්ත ඉවත් කර හැකියි. සම්පූර්ණ පීරුම ඉවත් කිරීමේ අවස්ථාවක් නැහැ. ගැටිත්ත ආශ්‍රිතව කොටස පමණක් ඉවත් කිරීම මගින් පිළිකාව සුව කරගන්න පුළුවන්. ඊට අමතරව පීරු පිළිකාවේ විවිධ වර්ග තියෙනවා. ඒ අනුව සමහර අවස්ථාවලදී කීමෝതെරපි ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාරවල අවස්ථාවක් තියෙනවා මේ රෝගයෙන් නැවත මතුවීම වළක්වා ගැනීම සඳහා. මෙම පීරු පිළිකාව මූලික අවස්ථාවේ හඳුනා ගැනීම මගින් සහ නිසි ප්‍රතිකාර වලට යොමු වීම මගින් අපට නිට්ටවට සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි අත්බෙහෙත් ක්‍රම සහ සනාථ කර නොගත් විවිධ තෙල් වර්ග ක්‍රම වලට යොමු වීම මගින් මෙම පිළිකාව නිට්ටවට සුව කර ගැනීමේ තියෙන අවස්ථාව මගහැර ගන්න එපා.